හායි ඉතින් කොහොමද? අදත් ඉතින් වීඩියෝ එකක් අරගෙන එන්නේ මං වගේ ලස්සනට ඉන්න කැමති කට්ටිය වෙතටයි. ඉතින් ඔයා දන්නවද අපිට ගෙදර ඉඳලම හදාගන්න පුළුවන් පැක් එකක් ගැන තමයි මං අද මේ වීඩියෝ එක කරන්න හදන්නේ. මම මේ පැක් එක දැම්මට පස්සේ මගේ ස්කින් එක කලර් වෙලා තියෙන විදිහ. හරි. මේකට ඕන වෙන්නේ පොඩි අමුද්‍රව්‍ය කිහිපයක්. කෝමාරිකා ඉත්තක් මේ විදිහට සෝදලා කපලා අරගෙන මේ වටේ තියෙන කොළ පාට කොටස කපලා ඉවත් කරන්න. ඒක ඇත්තටම ගෑවුනාම නැත්නම් කසනවා, ඇලර්ජි වෙනවා. අන්න ඒ නිසා මේ කෝමාරිකා ජෙල් එක විතරයි මේකට පාවිච්චි කරන්නේ. හොඳට මතක තියාගන්න. ඔයා මේ කෝමාරිකා සුදු මදේ කොළ පාට මේ පොත්ත චුට්ටක්වත් නැති වෙන විදිහට හොඳට සුද්ධ කරලා අරගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ වගේ භාජනයකට ඒක හෙමින් දාගෙන මේක පරිස්සමින් කරගන්න ඕනේ වැඩක්. පොඩි කැලලක් තිබුණා නම් ඇති කෝමාරිකා. මේක ඇත්තටම ඔයාලා දන්නවා කෝමාරිකා වල ගුණ කොහොමද අපේ ස්කින් එක සුවපත් කරන්නේ කොහොමද කියලා. ඉතින් මේකට කෝපි චුට්ටක් ඊළඟට යොදා ගන්නවා. ඒ වගේම තමයි සීනි පොඩ්ඩකුත් යොදාගෙන මේක හොඳට මික්ස් කරන්නයි තියෙන්නේ. අපි මේකට යොදාගත්තා පොඩි කෝමාරිකා කෑල්ලක මදය සහ කෝපි චුට්ටක්. කෝපි හැන්දක් විතර ගත්තා නම් ඇති. ඒ හැන්දක වගේ ප්‍රමාණයක් ගත්තා නම් හොඳටම ඇති. ඊට පස්සේ සීනි හැන්දක් වගේ අරගෙන හොඳට මේක මික්ස් කරන්න. මේක මික්ස් කරලා මේ කෝමාරිකා මදේ දිය වෙන්නේ නැති නිසා මම මේක අතින් පොඩ්ඩක් කඩාගෙන මික්ස් කරගන්නවා. මොකද මේ නියම පොත්තින් එහෙම කරගන්න එක මට හරි ලේසි. ඔයාට පුළුවන් මේකට ගෑරොප්පුවක් යොදා ගන්න. එහෙම නැත්නම් වික්ස් එකක් ගන්න. බීටරෙන් උනත් මේ වගේ වැඩක් කරගන්න පුළුවන්. මෙතන ඉතින් අපි ෆේස් එකට විතරක් මේක හදන නිසා මම ඉතින් මේක අතින්ම අනා ගන්නවා. මේක හොඳට මික්ස් වෙනකන් කෝමාරිකා සීනි කෝපි පොඩ් ටික හොඳට මික්ස් වෙනකන් මෙන්න මේ වගේ අතින් පොඩි කරලා ඔයාලා තියෙන වගේ ෆේස් එකට ගන්න. ඊට පස්සේ මේක වේලෙනකන් කීප වතාවක් විනාඩි 10ක් 15ක් විතර තියලා ඔයාට පුළුවන් මේක සෝදලා ඉවත් කරන්න. බය වෙන්න එපා. මේක හරිම ස්වභාවික පැක් එකක්. අපිට ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින්ම සුදු වෙන්න පුළුවන් කියන්නේ මෙන්න මේ නිසා. මේක ගාන්න ළමයි ඔයාගේ ස්කින් එක කලාප් වෙනවා. මම කියන්නේ අත්දැකීමෙන් මේ ස්වභාවික පැක් එක ඔයාගේ ස්කින් එකට ගාන්න ඔයා හිටියට වැඩිය ටික පාට වෙනවා. අනිත් කාරණාව තමයි මේක මූණට වගේ මොට ඇඟටත් පාවිච්චි කරන්න පුළුවන්. ස්වභාවිකයි. ඒ නිසා කිසිදු අමතර අතුරු ආබාධයක් නැහැ. මේ බලන්න මගේ ෆේස් එක. මම හොඳට පෙන්නන්න චුට්ටක් ඉන්න මෙතන එළිය වැඩි වගේ. මේ බලන්න ළමයි මගේ පිම්පල්ස් මාක් වලට මගේ ලිප්ස් වලට. ඔයා මතක තියාගන්න මේ පැක් එක ගන්නකොට වගේ ඇස් වටේ ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාගේ ලිප්ස් වටේ ගාලා ස්ක්‍රබ් කරලා සෝදලා ඉවත් කරන්න පුළුවන්. මේ බලන්න මේක ගාන විදිහ මේක හිමීට මෙහෙම ඔයාගේ මූණේ ගාගෙන පොඩ්ඩක් මසාජ් කරන්න තමයි තියෙන්නේ. ස්ක්‍රබ් කරන්න හිමින් ඔයා මේක ස්ක්‍රබ් කරන්න. මතක තියාගන්නවා ස්ක්‍රබ් කරද්දී ඔයාගේ ස්කින් එක උඩු අතට තමයි මේක ස්ක්‍රබ් කරන්න ඕන. මේ වගේ ස්කින් එකේ උඩු අතට මේක සම්බාහනය කරන මසාජ් කරන්න. ඇස් වටේ ගන්න පුළුවන්. ඒ වගේම හොඳට මතක තියාගන්න ඔයාගේ ලිප්ස් ඩාර්ක් වෙලා නම් තියෙන්නේ. වර පුළුවන් මේක ඔයාගේ ලිප්ස් වලත් ආලේප කරලා ස්ක්‍රබ් කරන්න. මේක පොඩ්ඩක් වේරෙනකන් ඉන්න ඕනේ ළමයි මේක හොදලා අරින්න. හොඳට වේරුණාට පස්සේ මේක ඔයාට සෝදාගෙන පුළුවන්. මේක සතියට දවස් 2ක් 3ක් එහෙම නැත්නම් දවසක් කියලා දවසක් කරත් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මේක ස්වභාවිකයි. මේක අතුරු ආබාධ නැහැ. ඔයා දන්නවා කෝමාරිකා වල ගුණ. ඔයා දන්නවා කෝපි වලින් මොකද කරන්න පුළුවන්. ඔයා දන්නවා සීනි වලින් අපේ ස්කින් එක ස්ක්‍රබ් වෙනවා වගේ දේවල්. මේ බලන්න ළමයි මගේ ස්කින් එක මම මේ ෆේස් පැක් එක දාලා විනාඩි ගානකින් සෝදලා ආවේ. ඉතින් ඔයත් මේ පැක් එක දාලා මට රිසල්ට් කියන්න අමතක කරන්න එපා. ඔයාගේ ස්කින් එක මොන ස්කින් ටයිප් එකක් වුණත් මේක වර දාන්න පුළුවන්.
මේ වගේම වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. එතකල් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි.